මේක අපරාධ ගන්න හැටි මම පෙන්නන්නම්. මේ තියෙන අපරාධ ගහ පිටිය. මෙයාලා ඉස්සල්ලාම පටියක් අල්ලනවා මේ වගේ ලෙවල් කරලා. මේ තියෙන මේක මේ දැන් වැහිලා තියෙන අපරාධයට. මේ පටිය අල්ලන උඩට මාළට පේන්නේ නැතිනේ. මේ ඇල්මිනියම් පටියක් මේක. මේ හැම මුල්ලකටම හැම පිටියකටම මේ කියන්නේ සාමාන්‍ය යාලගේ මට්ටම් පොල්ල එයාලා කපන එක තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ. චයිනීස් කට්ටිය වැඩ කරන්නේ. මේ විදිහට කපන්නේ. ඊට පස්සේ මේ මට්ටමට තියලා කපනවා. මේ තියෙන්නේ මේ පම්ප් කරන මැෂින් එක. මේකෙන් තමයි මේ දැන් එයාලා මේ තියෙන මේ පාර දෙවිය ගහන්නේ මේ පොඩක් මේ ගණකමට ගහද්දි මේ මික්සර් එක තමයි ගහන්නේ. එයාලා එකින් එකට ගන්න මික්සර් එක වෙනයි මේ ඒවට වෙන මාංශ තියෙනවා වෙනම කේසයක් තියෙනවා. මේ තියෙන අද දවසට මේ උදේ ඇයි කීපයකට ගහපු පිච්චි ටික පොඩි වෙලාවක් යන්නේ. මාර ස්පීඩ් මේ දින ගාන නැති නේද ගන්නේ කපනවා මේ හරි වැඩිපුර පිළියක් ඒ විදියට ගහලා දැන් මෙයා ගහගෙන ගියාට පස්සේ අර කෙනෙක් අර මේ පටි දෙක අතර මේ තියෙන මේ වගේ අලුත් පටි මේ තියෙන්නේ මේ ලෙවල් එකට තමයි ගහන්නේ මේ ලෙවල් එකට ඊට පස්සේ දෙක අතර ඒලා මට්ටම් බැලෙන් කපනවා අපේ වගේ මට්ටම් පොළොවේ මේ වගේ පොඩි පටියක් තියෙන පටියකින් අන්නේ කපන්නේ ශ්‍රී ලංකා ඒ යාලගේ මට්ටම් ගන්න මේ ප්‍රතිශම නවාලය sorry වහලයක් නෙමෙයි ෆිනිෂින් කියලා ෆිනිෂින් කරගෙන යන විදිය මේ තියෙන්නේ ගොඩක් දුරට මේ වගේ වැඩ ලංකාවේ සයිඩ් දෙක තුනක වැඩ කරා. ඉතින් අපේ අය තාම කරන්නේ මේ ගොඩක් දුරට මේවා මේ කොන්ට්‍රැක්ට් අරගෙන කරන්නේ චීන අය තමයි. හරි. මේකේ වතුරත් එක්ක මොකද වෙනම යනවා කම්ප්‍රෙසර් එක තේරම තියෙනවා. ඉතින් මැෂින් එක ඒක පැලට් පිටින් වහන්නේ. අපේ ලංකාවේ කොළු සෙට් එක ගන්නට තමයි මෙතන මේ බිල්ඩින් දෙකේම පවර් සප්ලයි එන්නේ මේ මෙතන එක පොළොව යට තියෙන්නේ. එනවා මෙතන මේ අපේ කට්ටිය හදන්නේ. අපේ ලංකාවේ කොල්ලන්ගේ වැඩ මේ තියෙන මේ බිල්ඩින් එක හදන්න කලින් ගහපු ෆයිල් ටික. ඔව් මේ පොළොව යට නම් මේ වෝල් සේරම ගහන්න අපේ කොල්ලෝ කාන්දි දැඟලා මං ආයෙ වෙලාවක පෙන්නන්න. ඉතින් මේ වෙලාවේ චුට්ටක් බෑ මේ ආයෙ වෙලාවක පෙන්න මාත් වැඩ කරන ගමන් තමයි ඉතින් කරන්නේ. ඔයාලට චුට්ටක් ඔය එන්න ආසය ඉන්නවනේ. මේ ශේෂ්ඨ ඉස්රායල් සීනයක් කරගෙන ඉන්නවා ඉතින්. කරන්න පුළුවන් ඕනම කෙනෙකුට. බැහැ නැහැ. බෑ කියලා දෙයක් නැහැ. බය වෙන්න එපා එන්න. අන්න කියන්නේ එන්න ඉතින්. අමාරු වැඩ තියෙනවා ලේසිය තියෙන අරාබියා එක්ක වැඩ කරලා චුට්ටක් අමාරුයි. ඉතින් අපිත් වැඩ කරේ අරාබියා එක්කනේ. ඉතින් ආයේ මේ සයිට් එකේ වැඩ වුණා වෙන සයිට් එකකට දානවා. ඉතින් ඒක තමයි සමහර සයිට් තියෙනවා අවුරුදු දෙකමාර. එහෙම තියෙන සයිට් ඉතින් එහෙම හම් වෙනවා. තමන් ඉතින් අර අපි ලංකාවේ ඉන්නා වගේ තමයි. මේ අයත් එක්ක අපි
ඒ සම්බන්ධතාවය තියා යන විදිහ තමයි දැන් ලංකාවේ අපි කම්බි වෙනම නම් අදින්නේ මෙයාලා එහෙම මිනිට් මම ලංකාව ලොකු ප්‍රොජෙක්ට් වල මේ වගේ තියෙනවා මේ මෙයාලට මේ මේව තමයි මේ හිතන්නේ මේකේ සයිස් එකේ ටැබ් එකේ හැටියට මේක සයිස් එක වෙනස් වෙනවා වීඩියෝ පොඩ්ඩක් දිග වැඩි වුණා සමා වෙන්න ඕනේ මේ මෙතන මේ අර මේ පරණ බිල්ඩින් එකක් තමයි මොඩිෆයි කරලා හදන්නේ හරි යාළුවනේ මේ ආයෙ මම වීඩියෝ එකක් ඔයාලට වෙන්නත් නම් ආයෙ වැඩක් කරන්න වෙලාව මේ තියෙන්නේ මෙතන මේ දොරවල් වලට එන ඔළුව අවුට් එක මේ විදියට යාලා සෙපරේට් කරලා ඉතලා තියෙන මේවා ජොයින් කරන්න තියෙන්නේ ජොයින් කරලා අල්ලනවා පස්සේ මම ඔයාලට ජාමිය ගැන සම්බන්ධව කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා දැන් මේ ජාමිය කවුරුද කියන්නේ